හැමදාම Supreme phones review කරන අපි අද කතා කරන්න යන්නේ Samsung ලගේ Supreme 5G phones දෙයක් ගැන. මෙයා තමයි A37 5G, මෙයා තමයි A57 5G. බැලු බැලමටම එක වගේ ඩිසයින් එකක් තියෙන මේ ෆෝන් දෙකේ වෙනස්කම් මොනවද කියලා අපි දැන් බලමු. මේ ෆෝන් දෙකේම අඟල් 6.7ක Full HD Super AMOLED display එකක් අපිට බලා ගන්න පුළුවන්. Smooth 120Hz refresh rate එකක් තියෙන නිසා මේ ෆෝන් දෙකෙන්ම අපිට හොඳ display experience එකක් ලබා ගන්න පුළුවන්. මේ ෆෝන් දෙකේම performance ගැන කතා කරොත් A37 එකේ තියෙන Exynos 1480 කියන chipset එක වගේම A57 එකේ තියෙන 1680 කියන chipset එක. heavy use කරන කෙනෙක්ට A57 එක වගේම normal use කරනට A37 එක හොඳටම recommend කරන්න පුළුවන්. මේ ෆෝන් දෙකේම 50 මෙගාපික්සල් මේන් කැමරා එක, 5 මෙගාපික්සල් මයික්‍රෝ කැමරා එක, ඒ වගේම 12 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් දෙකේ බැටරි ගැන කතා කරලා මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙන නිසා මේ ෆෝන් දෙකම daily use කරන කටට හොඳටම සෙට් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ෆෝන් දෙකේම 45 watts fast charging පහසුකමකට බලා ගන්න පුළුවන්. build quality ගැන කතා කරද්දී A57 එක ඉස්සරහින් තියන්න පුළුවන්. slim සහ light weight body එකක් තියෙන නිසා මෙයාව අතර ගත්තම දැනෙන්නේ මාරම් premium vibe එකක්. ඉතින් මේ flagship level එකේ Super phone දෙක ලංකාවේ අඩුම price එකට experience කරලා බලලම ගන්න. ඔයා එන්න ඕන එකම තැන තමයි buyphone.lk. ඉතින් ඔය ID card දෙක ගන්න කෙනෙක් එක්කේනවද ඔයාලා මේ ෆෝන් දෙක ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්. නැත්නම් කොකෝ PC mid pay වලින් උනත් ගන්න පුළුවන්. ඉතින් ඔය choice එක A37ද A57ද පහලින් කමෙන්ට් එකක් දාලා අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේ ෆෝන් රිවිව් එකකින් හම්බෙමු. අපි buyphone.lk